අයි හඳුන් කුරුවක් ගන්න පුළුවන්ද? එපා. අඩෝ මං අවුරුදු 20ක් වෙනවා මේ සර්විස් එක පටන් අරන්. කවුරුත් මගෙන් හඳුන් කුරු එපා කියලා නෑ. උඹ කවුද යකෝ මගේ හඳුන් කුරු එපා කියන්න? හිටපන් තොට. හරි බොයිස් අද අපි ප්ලේ කරන්න යන්නේ වෙස්ට්ලෑන්ඩ් නෑ වැරදුනානේ. ඊස්ට්ලෑන්ඩ් ගන් ෆයිටර් කියන ගේම් එක වෙන්න ඕනි. මට දැන් ගේම් එකේ නම මතක නෑ. හරි කමන්නේ ඒ වයින් වැඩක් නෑ. මේ ගේම් එක මම පොඩි කාලේ ගහලා තියෙනවා. මේ ගේම් එකේ එක එක මිෂන්ස් තියෙනවා. පොඩි කාලේ මට මේ මිෂන්ස් ගහන්න තේරුන්නේ නැහැ ඇත්තටම. ඒ නිසා මං කරේ ওই පාරේ ඉන්න අහිංසක මිනිස්සුන්ව මර උන්ට වද දුන්න එක විතරයි මේ ගේම් එකේ. ඉතින් අද මං යන්නේ මේකේ මිෂන්ස් ප්ලේ කරන්න. එහෙම ලොකුවට ග්‍රැෆික් නැති වුණාට ආතල් ගේම් එකක්. හරි ඒක කියව ගන්නත් බැරි වුණා මට. හරි කමන්නේ. අපි අශ්වයාව ගෙන්න ගමු. ඔය අශ්වයෙක් වගේ ඉන්න කෙබුව ගමන් අශ්වයා එනවා ළඟට මොන ලෝකෙ හිටියත්. හරි. ඌ අපිට මෙහෙට යන්න කියලා තමයි කිව්වේ. ඔය මැප් එකේ පෙන්නනවා ඌ අපිට යන්න කිව්ව තැන. හරි මං හිතන්නේ ඔය තැඹිලි පාරට පෙන්නන තැනට අපි යන්න ඕනේ. ගිහින් බලමු මොකද්ද සීන් එක කියලා. අපිට අශ්වයාව මරන්න බැරිද කියලා මම මේ බැලුවේ. අපිට අශ්වයාව මරන්න බැරිද කොහෙද? හරි ඉතින් අම්මට සිරි එකපාරටම මිනිස්සු ටිකක් ආවා. මොකද අඩ උම්මට වෙඩි දිව්වා නේද? කන ළඟින් උණ්ඩයක් දීලා. හරි මුන්ට මට තාම හුරු නෑ මේකේ වෙඩි තියෙන විදිහ එනවා. හරි අර පේනවනේ. එකෙක් නම් ඉවරයිද කොහෙද? හරි අනිත් එකත් ඉවරයි. උන්ගේ සල්ලි එහෙම මට ගන්න පුළුවන්. උන් ළඟ නම් සල්ලි තිබ්බේ නෑ හිඟන්න වගේක්. උන් ළඟ තිබ්බේ උණ්ඩ විතරයි. හරි ඔන්න හිටගෙන ඉන්න ඕනි ගහන කංගුවට. හරි උණ්ඩ ඉවරයි බොයිස්. දැක්කනේ පිහි අතට ආවා. යකෝ පිහියෙන් වදින්නෙත් නෑනේ. වැඩියන් යකෝ. අපි තව ළඟට යන්න ඕනි ඇති. හරි. උත් ඉවරයි. උගේ ළඟ නම් සල්ලි තිබ්බා. නෑ උගේ ළඟ තිබ්බ සල්ලි නෙවෙයි මම මිෂන් එක කම්ප්ලීට් කරපු නිසා මට සල්ලි හම්බුනේ. කැක පැනලා තියෙන්නේ. ඔයාලා පේන ඇති උතන වයින් බෝතලයක් වගේ බෝතලයක් තියෙනවා. ওই බෝතලේට වෙඩි තිබ්බ ගමන් අපේ කලෙක්ෂන් එකට ওই බෝතල එනවා. ඒ බෝතල් මොනවට දෝණි වෙන්නේ කියලා නම් මම දන්නේ හරි. අපිට දැන් ආපහු යන්න ඕනේ දැන් මැප් එකේ පෙන්නනවා. අපි එතෙන්ට ගිහින් බලමු. මොකද්ද සීන් එක කියලා. නංගි. අවශ්‍යත් කුලප් වෙනවා කෙල්ලෙක් දැක්කම. යසයි. අයින් ආයකෝ උඹ හිටන් ඉද්දි කොහොමද මං එහාට යන්නේ? නේ සෝරි අයියේ. හරි දොර අරපන්. හරි VIP මගුලක් පෙන්නනවා. මේක තැබෑරුමක් නේද? නංගි මොකද්ද ඔයා කියන්නේ? හරි යත් අපිට මොකක් හරි වැඩක් කරන්න කියනවා. අවුලක් නැහැ. ඕකේ තියෙන දේ අහන් කියවන්නම ඕනේ. අපිට මැප් එකේ පෙන්නනවානේ යන්න ඕනි තැන. යන්න ඕනි තැනට ගිහිලා වෙන දෙයක් බලාගෙන තියෙන දෙයක් කරන්න තමයි තියෙන්නේ. එහෙම කියවන්නම ඕනේ නැහැ. හරි. අපිට මෙතෙන්ට යන්න කියලා තියෙන්නේ. මොකද්ද මෝ කියන්නේ? අම්මට සිරි ආතල් ගේම් එකක්. මොකද අම්මට කාඩ්බෝඩ් ගීරියෝ මරන්න තියෙන්නේ. වැදින්නෙත් නැහැ. හෙඩ්ෂොට් එකක්ම වැදුනා. හරි. හැබැයි අපිට මේ කාඩ්බෝඩ් ගීරියෝ මරන වැඩ නම් එච්චර සෙට් වෙන්නේ නැහැ. කමක් නැහැ. ඉතින් අර නංගිගේ ආසාවනේ. හරි. මම මේ මිෂන් එක ඉවර කරලා ඔයාලව හම්බෙන්න. මේකට ඇත්තට මිෂන් එකක් කියන්නත් බෑ ඉතින්. හරි මං එතනින් අයින් වුණා. මං ඒකත් කරපු නිසා මට රිවර්ඩ් වගේක් හම්බුණා. මෙතන හොඳයි අපිට ඇවිල්ලා පුරුදු වෙන්න. ඒ වයින් වැඩක් නැහැ. හරි අපිට ආපහු මැප් එකේ පෙන්නන්නේ මේක අස්සට යන්න කියලා ගිහින් බලමු. මොකද්ද සීන් එක කියලා. හරි මං හිතන්නේ මම යන්න ඕනේ අරූ ළඟට. ඒ වුණාට අතන අර වයින් දෙන මිනිහලා ළඟ කහ පාට වෙලා තියෙනවා. හරි ඌත් අපිට මොකක් හරි වැඩක් දුන්නා. මොකක්ද ඌ කියන්නේ? දැන් මුගේ මිෂන් එක අපිට ගන්න බෑ. අපි අරූගේ බාරගත්ත නිසා. වචනත් පැටලෙනවා. හරි. අපිට මැප් එකේ මෙතනමයි පෙන්නන්නේ. ඒ කියන්නේ තැබෑරුම ඇතුළෙම තමයි මොකක් හරි වැඩක් අරූ අපිට බාර දීලා තියෙන්නේ. අපි ගිහින් බලමු. හරි. මෙතන මිනිහෙක් ඉඳගෙන ඉන්නවා. අයි හඳුන් කූරු එකක් ගන්න පුළුවන්ද? බෑද? මූ කියනවා හඳුන් කූරු එකක් ගන්න ඕන නම් අපිට මේවා සෙල්ලම් කරන්නලු. නෑ ඇත්තටම එහෙමයක් කිව්වේ නෑ මම බොරු වලට කිව්වේ. හරි මේ ගේම් එක මට තේරෙන්නේ නෑ.
හරි මොකද්ද මේකේ සීන් එක? අනේ මම කොහොම හරි දැන් කාසි 100ක් බෙට් කරලා කාසි 200ක් දිනුවා. හරි. කොහොම හරි මෝ අපිට කියන්නේ මේකෙන් මොකක් හරි දිනන්න කියලා වෙන්නේ නැති මං අයින් වුණා. මට තේරෙන්නේ නැති ඒවා මං කරන්නේ නැහැ. මෝ අපිට වෙන තැනකට යන්න කියලාද නැත්තම් කිව්වේ. උඩට ගිහින් බලමු උඩ කවුරුත් නැහැ. හරි. ඌ කියන්නේ බොයිස් මූත් එක්ක සෙල්ලම් කරන්න කියලා දුවේද? මේක නම් ආතල් ගේම් එක හැබැයි. මේක අපිට තියෙන්නේ අර මෙන්න මේකට විදින්න තියෙන්නේ. අපි බලමු හරි මම එකක් විද්දා. ඔහොම උඩට කරපුවාම විදිනවා. මං හිතන්නේ රතු පාටට මාක් කරලා පෙන්නන තැනට අපි ගහන්න ඕනේ. හරි. කවුබෝයිලට මේවා ගැලපෙන්නෙත් නැහැ, කමන්නේ නැහැ ඉතින්. හරි. අවශ්‍ය තැනට ඇරෙන්න අනිත් හැම තැනටම වදිනවා. ඒක තමයි ලෝක ස්වභාවය පුතා. අරු අපිට අතෙන්ට යන්නමයි කියන්නේ. අපිට දැන් මේ මිෂන් එක කරන්නම් වෙනවා වෙන එකකට යන්න නම්. හරි. අයියේ මොකද්ද ඔයා කියන්නේ? කෙලින් කියන්නකෝ. හරි. මම දන්නේ නැතු වුණත් ඉස්සෙල්ලා කොයින් 100ක් අල්ලලා 200ක් දිනුවා. අපි මේ පාර ලොක් ගානක් අල්ලමු. 500ක් කොට්ටුවට අල්ලමු. මොකද්ද සීන් එක මම දන්නේ නැහැ. දැන් මෙතන දෙකක් තියෙනවා. ওই දෙකෙන් මට එකක් ඔබන්න තමයි වෙන්නේ. හරි. බස්ට් කියලා වැටුණා. හරි නියමයි. මම 500ක් කොට්ටුවට අල්ලලා පරාදයි ඇත්තටම මං කීයක්වත් දිනුන්නේ නැහැ. හරි අපි ආපහු පාරක් අල්ලමු. එහෙම ලැජ්ජාවක් තියෙන මිනිස්සු නෙවෙයිනේ අපි. ඒ ගමන මොකක් හරියක් කරනවා. හරි බොයිස් ඉතින් මං කොයින් 500ක් කොට්ටුවට අල්ලලා 1500ක් දිනුවා. ඒකට තමයි ලක් එක කියන්නේ. දන්නෙත් නැතුව තමයි ගැහුවේ. හරි දැන් අපිට අරෝගේ මිෂන් එක ගන්න පුළුවන් වෙයි. හරි ඒකෙත් මිෂන් එක කම්ප්ලීට් කරපුවාම හම්බෙන රිවර්ඩ් පෙන්නනවා. අපි එළියට යන් දැන් පෙන්නන්න ඕනේ මැප් එකේ තැනක් අපිට යන්න. හරි අපිට තැනක් පෙන්නනවා. අපි අශ්වයා ගෙන්න ගන්න වෙයි වගේ. හරි අශ්වයා නම් හොඳ එකා බොයිස්. කොයි හිටියත් කතා කරපු ගමන් ළඟට එනවා. මෙතනින් එහාට යන්න වෙනවා අපිට. හරි ඌ දැන් කොහෙටද යන්න කියන්නේ? ඕ කන්ට්‍රෝල් උත් නෑ අයියේ. ඒ මං අඳුරන ඩයල් එකක් ඒ ගියේ. හරි අම්මට සිරි මම මෙතෙන්ට ආව විතරයි මුම්මට වෙඩි තියන්න ගත්තා නේද? මං කිසිම සටනකට සූදානමකින් නෙවෙයි ආවේ. මං සූදානම් වෙලා පස්සෙන්නද? එහෙම බැරිද? හරි අරු වෙනවා. මේකේ ආතල් මිෂන් එකක් තියෙනවා බොයිස්. ඒකේ ආතල් කියන්නේ ඇත්තටම සෝම්බීස්ලා ඉන්නේ. ඒ මිෂන් එකට මම පොඩි කාලේ ගහද්දී නම් පොඩ්ඩක් බයක් තිබුණා. ඒක ටිකක් අමාරුයි මීට වඩා. මේ මුන් වගේ සිපයියෝ නෙවෙයි සෝම්බි කියන්නේ මේ ගේම් එකේ ඉන්න. උන් මේ මිෂන් එක ඉවර කරන්න මාර අමාරුයි. උන් මැරෙන්න තව අලුතෙන් එනවා. අනිකේ ප්ලේස් එකක් පොඩ්ඩක් බාහිර හිතන ප්ලේස් එකක් මම පුළුවන් වුණොත් පෙන්නන්න. හරි. උත් ඉවරයි අපි මුන් ටික ඔක්කොම ඉක්මනට ඉවර කරලා දාමු. ඉතින් මේ අපිට මේ ලේසියෙන් මුන්ව මරලා දාන්න පුළුවන් වෙලා තියෙන්නේ තාම මේ ගේම් එකේ මුල හරිය නිසා. අඩෝ මු බය වෙලා නේද? මම කැමති නෑ බය වෙච්ච උන්ට වෙඩි තියන්න. කමන්නේ වුණාට අපිට වෙඩි තියන්න කියනවානේ. හරි. මුන්ව මැරුවාට පස්සේ මුන් ළඟ තියෙන දේවල් අපිට අරගන්න පුළුවන්. මේ ඌලඟ උණ්ඩ 6ක් විතරයි තිබ්බේ. හිඟන්නේද කොහෙද? මේ ටිකත් අරගමු. හරි. ඉතින් මේ ගේම් එකේ සත්තු ඉන්නවා බොයිස්. එක එක ප්ලේස් වල අපිට උන්ව මරලා උන්ගේ හැම එහෙම අරගන්න පුළුවන්. ඒවා සෙල් කරන්නත් පුළුවන්. අපි මැප් එකේ හොයාගන්න බැරි වෙයි අපිට සත්තු ඉන්න තැනක්. අපිට හැම තැනටම ගිහින් තමයි බලන්න වෙන්නේ. ඉතින් මං හෙව්වා මට කිසිම සතෙක් හොයාගන්න බැරි වුණා මැප් එකේ. ඇයිද දන්නේ නැහැ. ඉතින් කලින් නම් මේ වගේ සත්තු හිටියා. මං ඊළඟ වීඩියෝ එකේ ඔයාලට අනිවාර්යෙන් සත්තු පෙන්නන්නම්. මේකේ කොටියෝ ඉන්නවා, වලස්සු ඉන්නවා. ඌර්කියොත් හිටියද කොහෙද මට මතක විදියට මට හරියට මතක නැහැ. මම ඔයාලට අර කනත්ත වගේ තැන පෙන්නන්නම්. මං කිව්වේ සොම්බීස්ලා මරන්න තියනවා කියලා. ඒකත් මං හිතන්නේ මිෂන් එකක්. හරි මේ තියන්නේ ප්ලේස් එක. ඉතින් මෙතනින් මං අදට වීඩියෝ එක නවත්තන්න තමයි හිතුවේ. මෙතනත් හරියට සත්තු ඉන්න ඕනේ. මට මතක විදියට මෙතන තමයි ඌර්කියෝ ඉන්නේ. ඌර්කියෝද නරිද මොකුද මන් දන්නේ නැහැ. හරි මම දිගටම ගහන්න තමයි හිතන් ඉන්නේ. මේකට views ආවත් නැතත් මම තව වීඩියෝ එකක් දානවා. නැත්තම් මම ඩවුන්ලෝඩ් කරපු එකට පාඩුයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.